තමා කතා කරගෙන හිටියේ. එතකොට දැන් X-ray වල මෙතන X-ray tube එකක් තියෙනවා. ඒක තමයි X-ray machine එක. ඊපස්සේ detector එකක් තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් ඒකට X-ray film එක කියලා කියනවා. එතකොට අපේ subject එක මේ X-ray tube එකයි X-ray detector එකයි මැද තමයි ඉන්නේ. හරිද? detector එක කියන්නේ අපේ subject එක කියන්නේ අපි examine කරන, ඒ කියන්නේ අපි check X-ray එකක් ගන්නවානේ. එතකොට එයා තමයි අපි subject එක කියන්නේ. එතකොට එයා තමයි මැද ඉන්නේ. හරිද? එතකොට දැන් X-rays කියන්නේ ඔයාලා දන්නා එකට ස්පෙસિෆික් ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතයක් ඔයාලා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කරද්දී උනත් ඉගෙන ගන්න X-rays ගැන. එතකොට ඒකට අදාළ, ඒ කියන්නේ එක රේන්ජ් එකක ස්පෙસિෆික් ෆ්‍රීකවන්සි සංඛ්‍යාතයක් තියෙනවා. ඒ වගේම තමයි වේව් ලෙන්ත් එක. තරංග ආයාමය කියලා ඉගෙන ගන්න. අන්න එහෙම තියෙනවා. හරිද? එතකොට මේ ටික තමයි, ඒ කියන්නේ බේසික්ස්. දැන් X-ray එකක කොහොමද ප්‍රොසීඩියර් එක වෙන්නේ කියලා. එතකොට අපිට තව වැදගත් පොයින්ට් එකක් තමයි මේ X-rays වල තියෙනවා එක එක views. හරිද? ඒ කියන්නේ මේක anterior posterior පැත්තෙන් ගත්ත එකක්ද, නැත්නම් posterior anterior පැත්තෙන් ගත්ත එකක්ද, නැත්නම් මේක lateral view එකක්ද, oblique view එකක්ද, මෙන්න මේ විදිහට views උත් තියෙනවා. හරිද? එතකොට ඔයාලා X-ray එකක් බලද්දි ඔයාලා දැනගන්න ඕනේ මේක මොන view එකෙන්ද, මේක anterior posteriorද, නැත්නම් posterior anterior එකක්ද, නැත්නම් මේක oblique view එකක්ද, lateral view එකක්ද කියන එක ඔයාලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ පැත්ත. ඒ කියන්නේ මේක right, දැන් ගොඩක් වෙලාවට දැන් upper limb එක කතා කරද්දී ඔයාලා දැනගන්න ඕනේ මේක right hand එකක්ද left hand එකක්ද කියලා. හරිද? එතකොට ඒ වගේ අර තියෙනවා ඔයාලා කන්සිඩර් කරන්න ඕනි දේවල්. හරිද? එතකොට ওই ටික තමයි මේ බේසික්ස් විදිහට අපි කතා කරන්නේ. ඊට පස්සේ දැන් PDF එක ගැන, PDF එකට එමු. දැන් වොයිස් එක කොහමද? දැන් අවුලක් නෑ අක්කේ. හරි. දැන් ඇහෙනවද? ඔව් අක්කේ එනවා. හරි. මෙතන මම ඔයාලට දීලා තියෙනවා පොඩි points ටිකක්. The radiological anatomy of upper limb refers to the structures visualized on imaging modalities such as X-rays, CT scan, MRI and ultrasound. ඒකට දැන් ඔයාලට radiological anatomy කිව්වහම මේ ඔක්කොම ආйти. හරිද? X-rays විතරක් නෙමෙයි, CT scans, MRI, ඒකට ultrasound. ඒකට එක එක ඔයාලට modules කරද්දී මේ CT scan, දැන් head and neck වගේ කරද්දී ඔයාලට MRI, CT scan වගේ වහු වෙනවා. හරිද? එතකොට
එතකොට ඉගෙන ගන්න පුළුවන් ඒවා ගැන. හරිද? එතකොට දැන් එක මේක ඉන්ක්ලූඩ් වෙනවා සාමාන්‍යයෙන් මේ රේඩියෝග්‍රාෆ් එකක බෝන්ස්, ජොයින්ට්ස්, එතකොට මසල්ස්, නර්ව්ස් සහ වැස්කියුලර් ස්ට්‍රක්චර්ස්. එතකොට දැන් ඔයාලට මේන්ලි එක්ස්රේ එකක බලා ගන්න පුළුවන් බෝන්ස් නේ. එතකොට බෝන්ස්, ජොයින්ට්ස් කියන එක තමයි මේන්ලි බලා ගන්න පුළුවන් ඔයාලට එක්ස්රේ එකක. එතකොට මසල්ස්, නර්ව්ස්, වැස්කියුලර් ස්ට්‍රක්චර්ස් වගේ ඒවා බලනවා අපි හයි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා CT ස්කෑන්, MRI සහ අල්ට්‍රාසවුන්ඩ් වගේ ඒවා පාවිච්චි කරනවා. හරිද? එතකොට මම මෙතන දීලා තියෙනවා මොනවද ඔයාලට මේ රේඩියෝග්‍රාෆ් එකකින් ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් කියලා. හරිද? එතකොට මෙතන තියෙනවා මේ the following information can be obtained from plain skiagram. Skiagram එකක් කියන්නේ රේඩියෝග්‍රාෆ් එකකටමයි. එතකොට ප්‍රධාන වශයෙන් ඔයාලට ගන්න පුළුවන් ෆ්‍රැක්චර් එකක්. ෆ්‍රැක්චර් එකක් කියන්නේ බෝන් එකක් බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒකේ සර්ෆේස් එකෙන් කොහේ හරි බෝන් එකක් කැඩිලා තියෙනවා නම් ඒකට තමයි ෆ්‍රැක්චර් එකක් කියන්නේ. එතකොට ඩිස්ලොකේෂන් එකක් කියන්නේ අපි ජොයින්ට් ගැන කතා කරනවානේ. එතකොට ජොයින්ට් එකක් හැදෙන්න නම් අනිවාර්යෙන් බෝන්ස් දෙකකට වඩා දෙකක් හරි නැත්නම් ඊට වැඩි ගානකින් තමයි ජොයින්ට් එකක් හැදෙන්නේ. එතකොට ඒ ජොයින්ට් එකක මොකක් හරි ඩීඅරේන්ජ් එකක් හරි ඩිස්ටෝර්ට් එකක් හරි වුණොත් තමයි ඩිස්ලොකේෂන් එකක් වෙන්නේ. හරිද? එතකොට certain deficiency disease. එතකොට දැන් රිකට්සියාව කියන්නේ රිකට්සියාව කියලා ලෙඩක් අහලා ඇති විටමින් D වගේ මට මතක කියන්නේ විටමින් D deficiency එකක් වුණාම තමයි ඒක හැදෙන්නේ. ඊට පස්සේ ස්කර්වි කියලා ලෙඩක් තියෙනවා. එතකොට මේ වගේ ලෙඩත් අපිට ඩිටෙක්ට් කරගන්න පුළුවන් මේ රේඩියෝලොජිකල් රේඩියෝග්‍රාෆ්ස් වලින්. හරිද? ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් මේ ඔස්ටියෝමයලයිටිස් කියන්නේ මේ විදිහේ ඉන්ෆෙක්ෂන් එකක්. එතකොට growths ඒ කියන්නේ ඔය ටියුමර්ස්, කැන්සර්ස්, මේ ඔස්ටියෝමා, මේ ඔස්ටියෝක්ලාස්ටෝමා, ඔස්ටියෝසාකෝමා මේ කියලා දීලා තියෙන්නේ මේ ගොඩක් වෙලා ටියුමර්ස්. ඒ කියන්නේ කැන්සර්ස්. කියන්නේ මොන හරි growth abnormalities තියනවාද කියලා බලා ගන්නත් අපිට මේවා වැදගත්. හරිද? ඊට පස්සේ congenital absence. congenital absence එකක් කියන්නේ ඔයාලා දැන් එම්බ්‍රොලොජි කරා නම් ඔයාලා දන්න ඇති කන්ජෙනිටල් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ෆීටල් ලයිෆ් එකේ අපේ මොකක් හරි growth එකක්. ඒ කියන්නේ ෆීටල් ලයිෆ් එකේ අපේ හැදෙන විදිහක් තියෙනවානේ. කියන්නේ බෝන්ස් වෙනම ඔසිෆයි වෙනවා. එතකොට ස්ට්‍රක්චර්ස් වෙනම හැදෙනවා. එතකොට අන්න ඒ වගේ මොකක් හරි ඇබ්සන්ස් එකක් හරි නැත්නම් ඇබ්නෝමැලිටි එකක් හරි වුණොත් ඒකත් අපිට මේක අඳුර ගන්න පුළුවන්. දැන් ඇබ්නෝමැලිටි එකට තමයි මේ ෆියුෂන් ඔෆ් බෝන්ස්. ඒ කියන්නේ බෝන්ස් දැන් ඔයාලා දන්නවා ෆෝම් එකේ ඔයාලා කතා කරනවා රේඩියස් එකයි අල්නා එකයි. හරිද? එතකොට මේ දෙකේ ෆියුෂන් එකක් වගේ තියෙනවා. ඔන්න ඔය වගේ පොඩි බේසික්ස් දේවල් අපිට මේ එක්ස්රේස් වලින් අඳුර ගන්න පුළුවන්. එතකොට මම දැන් කරන්න යන්නේ ඔයාලට ඔස්ටියෝ පාර්ට් එක ඔල්රෙඩි කවර් කරා කියන්න මම දන්නවා. එතකොට ක්ලැවිකල් එකෙන් පටන්ගෙන හෑන්ඩ් එකටම යනකම් ඔයාලගේ ඒ බෝන්ස් ආශ්‍රිතව තමයි ඔයාලට වෙන්න පුළුවන් ෆ්‍රැක්චර්ස් මොනවද, ඩිස්ලොකේෂන් මොනවද, තව සබ්ලක්ෂේෂන් තියෙනවා නම් ඒවා මොනවද කියලා කතා කරන්න. එතකොට පළවෙනියටම ක්ලැවිකල් එක ගැන කතා කරනවා. එතකොට ක්ලැවිකල් එක ගැන කතා කරද්දී මම මේකේ පොයින්ට්ස් දෙකක් දාලා තියෙනවා. එකක් තමයි ක්ලැවිකල් එකේ ෆ්‍රැක්චර් එක, අනිත් එක කන්ජෙනිටල් ඇබ්සන්ස් එකක්, ක්ලෙයිඩෝක්‍රෑනියල් ඩයිසොස්ටෝසිස් කියලා. හරිද? එතකොට දැන් පළවෙනියටම ක්ලැවිකල් එකේ ෆ්‍රැක්චර් එක ගැන කතා කරමු. එතකොට ඔයාලා ඔස්ටියෝ පාර්ට් එක කරා නම් දන්නවා ක්ලැවිකල් එක තමයි කියන්නේ අර කියන්නේ හොරිසොන්ටලි තියෙන දිගම බෝන් කියන්න ඔයාලා දන්නවා. එතකොට මේ ඒ වගේ පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාලා දන්නවා ඔස්ටියෝ පාර්ට් එක කරාට පස්සේ. එතකොට දැන් මේකේ ෆ්‍රැක්චර් එක ගැන කතා කරන්නේ. එතකොට මේක කොහොමද ෆ්‍රැක්චර් වෙන්න පුළුවන්? මේක කොමන්ලි ෆ්‍රැක්චර් වෙන්නේ falling on outstretched hand. හරිද? ඒ කියන්නේ මේක අර fool's injury කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අපි වැටෙන්න යද්දී අර අපි අත තියෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අත් දෙක දැන් ඒක කොහොමද අත් දෙක එකපාරට පොළවට තියනවා වගේ කියන්නේ අපි හිතලා තියනවා වගේ නෙමෙයි වැටෙන්න යද්දී. එතකොට ඒකට තමයි කියන්නේ අපි falling on outstretched hand කියන්නේ. එතකොට දැන් ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන් common site එකක් තියෙනවා. හරිද? දැන් ක්ලැවිකල් එකෙත් ඒ වගේ site එකක් තියෙනවා. ඒ තමයි ක්ලැවිකල් එකේ weakest point එක. හරිද? එතකොට මේ weakest point එක තියෙන්නේ junction between two curvatures of the bone. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්නා ක්ලැවිකල් එක ගත්තාම ක්ලැවිකල් එකේ anatomical position එක කියලා ඔයාලා දන්නවනේ. ඒකට anatomical position එකේදී ඔයාලා දන්නා කර්ව්ස් දෙකක් තියෙනවා ක්ලැවිකල් එකේ. ඔයාලා දන්නවා දැන් ටර්මිනොලොජි කරා නම් දන්නවා මීඩියල් එන්ඩ් එක සහ ලැටරල් එන්ඩ් එක කියලා තියෙනවා. එතකොට මේ වගේ කර්ව්ස් දෙකක් තියෙනවා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් ක්ලැවිකල් එකක් ගත්තාම. එතකොට මේකේ මේ මීඩියල් 2/3 and lateral 1/3 මෙතන තමයි weakest point එක. මෙතනින් තමයි ගොඩක් වෙලාවට يعني ගොඩක්ම වෙලාවට හරිද commonest fracture එක තමයි මේ commonest fracture එක තමයි මේ weakest point එකෙන් සිද්ධ වෙන්නේ. හරිද? එතකොට දැන් මේ විදිහට මම මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔයාලා මසල් ඇරේන්ජ්මන්ට් එක ගැනත් ඉගෙන ගත්තනේ. එතකොට ක්ලැවිකල් එකේ මෙන්න මේ මෙතන තියෙනවා ස්ටර්නම් එක. ඊට
පස්සේ මෙතන මේ තියෙන ක්ලවිකල් එක. එතකොට ක්ලවිකල් එක මෙතනින් ෆ්‍රැක්චර් වෙලා තියෙනවා මිඩ් ෂාෆ්ට් එකෙන්. එතකොට මෙතන මසල් එකක් මෙතෙන්ට ඇටච් වෙලා තියෙනවා. මේ මසල් එකේ ස්ටේනොක්ලයිඩෝමාස්ටොයිඩ්. හරිද? මේ මීඩියල් පැත්තට තමයි, කියන්නේ මීඩියල් ෆ්‍රැග්මන්ට් එකට තමයි ස්ටේනොක්ලයිඩෝමාස්ටොයිඩ් ඇටච් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ලැටරල් ෆ්‍රැග්මන්ට් එක. ලැටරල් ෆ්‍රැග්මන්ට් එකට ඔයාලට පේනවා උඩින් මසල් එකක් කනෙක්ට් වෙලා තියෙනවා. මේක තමයි ට්‍රැපසියස් මසල් එක. හරිද? එතකොට පල්ලහැට මේ විදිහට තියෙනවා අපර් ලිම්බ් එකේ වේට් එක. එතකොට මෙහෙම ෆ්‍රැක්චර් එකක් වුණාම මොකද වෙන්නේ? ෆ්‍රැක්චර් එකක් වෙලා ඒ විදිහටම බෝන් එක තියෙන්නේ නැහැ. හරිද? බෝන් එකට මසල්ස් ඇටච් වෙලා තියෙනවා. මසල් ඇරේන්ජ්මන්ට් එක අනුව මේ ෆ්‍රැග්මන්ට්ස් එහෙට මෙහෙට මූව් වෙනවා. හරිද? එතකොට මේ මීඩියල් ෆ්‍රැග්මන්ට් එක ස්ටේනොක්ලයිඩෝමාස්ටොයිඩ් කියන එකකින්ද අප්වර්ඩ්ස් මූව් වෙනවා. ලැටරල් ෆ්‍රැග්මන්ට් එක මෙතන ට්‍රැපසියස් කියන මසල් එක තිබ්බත් මේ ට්‍රැපසියස් කියන මසල් එකට තනියම මේක උඩට උඩට ඇදලා තියාගන්න බෑ. මොකද සම්පූර්ණ අපර් ලිම්බ් එකේ වේට් එක පල්ලෙහාට තියෙනවා. එතකොට මේක ලැටරල් ෆ්‍රැග්මන්ට් එක කොහෙද ඩිස්ප්ලේස් වෙන්නේ? පල්ලෙහාට ඩවුන්වර්ඩ්ස් ඩිස්ප්ලේස් වෙනවා. හරිද? එතකොට ඒ ටික තමයි මේකේ බේසික්ස් ටික. ඊට පස්සේ දැන් ඔයාලා කොහොමද එක්ස්රේ එක බලන්නේ කියලා ගත්තොත් එහෙම ඔයාලා දැන් මේ එක්ස්රේ එකක් මම දීලා තියෙනවා. මේක ඉස්සෙල්ලා බලන්න මොනවද ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දේවල් කියලා. හරිද? එතකොට මෙතන ඔයාලට මේ හියුමරස් එක පේනවා. ඊට පස්සේ මෙතන vertebral column එක පේනවා. ඊට පස්සේ මෙතන ribs පේනවා. ප්‍රධාන වශයෙන් ওই ටිකනේ පේන්නේ. තව ස්කැපියුලා එකේ මෙතන lateral angle එක, medial angle එක ලොකුවට පේන්නේ නැහැ. lateral angle එකක් මෙතන පේනවා. හරිද? එතකොට මෙතන ඔයාලට පැහැදිලිව පේනවා clavicle එක මෙතන fracture වෙලා තියෙනවා කියන්නේ. හරිද? මේක weakest point එකෙන් medial 2/3 lateral 1/3 වලින් තමයි fracture වෙලා තියෙන්නේ. එතකොට ওই ටික තමයි clavicle එකේ fracture එක ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ congenital absence එකක් කතා කරනවා. cleidocranial dysostosis. හරිද? මං කිව්වා fetal life එකේ අපේ මුලින්ම ඔසිෆයි වෙන බෝන් එක තමයි clavicle එක. එතකොට මේක 5th week එකේ වගේ තමයි මට මතක විදිහට ඒ කියන්නේ පටන් ගන්නෙ. හැදෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් මෙයාලගේ වෙන්නේ මේක abnormality එකක්නේ. කියන්නේ fetal life එකේ ඉඳන් වෙන abnormality එකක්. මෙයාලගේ clavicle එක absent වෙලා තියෙන. කියන්නේ clavicle එකක් නැහැ. එතකොට congenitally absent වෙන්න පුළුවන්. නැත්නම් imperfect development එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ clavicle එක සම්පූර්ණයෙන්ම නැහැ. නැත්නම් development එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්නවා clavicle එක horizontally තියෙන bone එකක්නේ. එතකොට ඒ හින්දා තමයි අපේ shoulders දෙපැත්තට කියන්නේ දෙපැත්තේ line එකක තියෙන්නේ අපේ මේ clavicle එකකින් හින්දා. එතකොට දැන් clavicle එක absent වුණාම හරි නැත්නම් imperfect development එකක් වුණාම මොකද වෙන්නේ? shoulders droop වෙලා තියෙනවා. මේ පේනවනේ ඔයාලට මෙතන පේනවා shoulders droop වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර anteriorly chest එකෙන් එකතු වෙලා තියෙනවා. approximated වෙලා තියෙනවා. එතකොට මේක congenitally يعني fetal life එකේ වෙන ප්‍රශ්නයක්. එතකොට ඒක එක්ස්රේ එකක ගන්නවා නම් දැන් ඔයාලට මෙතන බලන්න පුළුවන්. මෙතනත් බලන්න අයිඩෙන්ටිෆයි කරගන්න. මෙතන රයිට් සයිඩ් එක තියෙනවා. මෙතන ලෙෆ්ට් සයිඩ් එක තියෙනවා. එතකොට මෙතන හියුමරස් එක පේන්න තියෙනවා ලොකුවටම ඔයාලට vertebral column එක තියෙනවා. ඊට පස්සේ ribs තියෙනවා. මෙතන මේ heart එක තියෙනවා. එතකොට දැන් ඔයාලා මෙතන බලන්න clavicle එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් මෙතන මම clavicle එක කියන එක මෙතන දැන් පැහැදිලිව පේනවනේ. clavicle එක පේන හැබැයි මෙතන එහෙම මේක බලන්න පුළුවන් clavicle එකේ absence එකක් තියෙනවා කියලා. ඔය ටික තමයි clavicle එක ආශ්‍රිතව ඔයාලට තියෙන ගොඩක්ම මේ cleidocranial dysostosis කියන එකටත් වඩා මෙන්න මේ fracture එක ගොඩක් වෙලා අහනවා. මේ ගොඩක් වෙලාවට මේ මං කිව්වා ඉස්සෙල්ලා මේ radiological part එක අපිට වැදගත් වෙන්නේ spots වලට සහ eye වලට. ඒකට ගොඩක්ම spots වලට එහෙම අපිට x-ray එකක් දීලා අහනවා මොකක් කියන්නේ නැත්නම් මේ fracture එක වෙලා තියෙනවා මොනවද තව related හොම පොඩි කැලි parts වලට අහනවා. ඒකට මේ fracture එක තමයි ගොඩක්ම ඔයාලා දැනගන්න ඕනි. කොහෙන්ද මේකේ weakest point කොහෙද මේකේ fragments කොහොමද move වෙන්නේ fracture එකක් වුණාට පස්සේ අන්න ඒ විදිහට. හරිද? එතකොට දැන් ඊට කතා කරනවා humus එක. හරිද? humus කතා කරද්දී මම මේක ආයෙත් divide කරලා තියෙනවා supracondylar ඇහෙනවද? ආයෙත් කැඩි වගේක් ඇහෙන්නේ. කරලා තියෙනවා supracondylar fracture එක. ඊට පස්සේ humerus එකේ head එකේ dislocation එක
ඊට පස්සේ හියුමරස් එකේ මිඩ් ෂාෆ්ට් එකේ ෆ්‍රැක්චර් එක විදිහට. හරිද? එතකොට ওই තුන තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ හියුමරස් එක යටතේ කතා කරන්නේ. එතකොට හියුමරස් එකේ පළවෙනියටම තියෙන සුප්‍රාකොන්ඩයිල් ෆ්‍රැක්චර් එක. එතකොට දැන් ඔයාලා ඔස්ටියෝ පාර්ට් එක කරලා දැන් නර්ව්ස් උත් කරලා ඉවරයිනේ. එතකොට දැන් මේ අන්තිම කුප්පිය. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා කොහොමද බෝන්ස් තියෙන්නේ. එතකොට නර්ව්ස් යන්නේ කොයි විදිහටද, බ්ලඩ් සප්ලයි එක කොයි විදිහට තියෙන කියලා පොඩි පොඩි අයිඩියා එකක් තියෙනවා ඔයාලට. හරිද? එතකොට දැන් සුප්‍රාකොන්ඩයිල් ෆ්‍රැක්චර් ගැන කතා කරද්දී දැන් මං කිව්ව ඕනම බෝන් එකක ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන් කොමන් සයිට් තියෙනවා. එතකොට මේ හියුමරස් එකෙත් ඒ විදිහට අපිට ගන්න පුළුවන් කොමන් සයිට්ස් තුනක් තියෙනවා. එකක් තමයි සර්ජිකල් නෙක් එක, අනිත් එක ෂාෆ්ට් එක, අනිත් එක තමයි මේ සුප්‍රාකොන්ඩයිල් රීජන් එක. එතකොට සර්ජිකල් නෙක් එක ගත්තාම ඔයාලට මතකද දන්නේ නැහැ නර්ව්ස් කරද්දී ඔයාලට කියලා දෙන්න ඇති සර්ජිකල් නෙක් එක වටේට නර්ව් එකක් එත්තිනවා මේ සහ එක සබ්ඩිවයිඩ් වෙනවා ආය ඇන්ටීරියර් පොස්ටීරියර් කියලා ඇක්සිලරි නර්ව් එක. ඊට ෂාෆ්ට් එකේදී ඔයාලට මතක ඇති හරි ස්පයිරල් ගෲව් එකත් එක්ක තව නර්ව් එකක් යනවා. ඒක තමයි රේඩියල් නර්ව් එක. ඒකට සුප්‍රාකොන්ඩයිල් රීජන් එක කියන්නේ මෙන්න මේ පල්ලෙහාම කෑල්ල. ඔයාලට මෙතන රූපයක් දාලා තියෙනවා. එතකොට එතන ඔයාලට මතක ඇති මීඩියන් නර්ව් එක යනවා. මීඩියන් නර්ව් එක ඔය හැරෙන් යනවා. එතකොට මෙතනදී අර ක්ලැවිකල් එක කතා කරා වගේ නෙවෙයි, ක්ලැවිකල් එක බෝන් එකේ ෆ්‍රැක්චර් එක කතා කරා අපි ඒක මූව් වෙන්නේ කොහොමද කියලා. හැබැයි හියුමරස් එක කියන්නේ නර්ව්ස්, එතකොට බ්ලඩ් ආටරිස් මේ වගේ කියන්නේ ගොඩක් කනෙක්ෂන් තියෙනවා. ඒ හින්දා මේ වගේ ෆ්‍රැක්චර් එකක් වුණොත් එimhe අනිවාර්යෙන් නර්ව්ස් වලට බලපානවා. ඒ වගේම තමයි ආටරිස් වලටත් බලපානවා. එතකොට සුප්‍රාකොන්ඩල් ෆ්‍රැක්චර් එක ගොඩක් වෙලාවට කියන්නේ තරුණ වයසේදී යං ඒජ් එකේදී තමයි ගොඩක්ම අපිට බලා ගන්න පුළුවන්. මේකත් දැන් කොහොමද හියුමරස් එකේ ෆ්‍රැක්චර් එකක් වෙන්නේ බැලුවොත් මේකත් අර මං කිව්ව ෆූෂ් ඉන්ජරි කියලා තියෙනවා, fallen outstretched hand. එතකොට the over fragment is mostly displayed backwards, so the elbow unduly prominent as in dislocation of the elbow joint. එතකොට මේ හරියෙන් මෙන්න මේ හරියෙන් තමයි ගොඩක් මේ ෆ්‍රැක්චර් වෙන්නේ. එතකොට මෙතනදී මම මෙතන දාලා තියෙනවා දැන් මෙතන හියුමරස් එක තියෙනවා. ඊට පස්සේ මෙතන එපිකොන්ඩයිල්. ඔයාලා දන්නා එපිකොන්ඩයිල් අර ලැටරල් එපිකොන්ඩයිල් එක මීඩියල් එපිකොන්ඩයිල් එක කියලා තියෙනවා. එතකොට දැන් හියුමරස් එකේ ඩිස්ටල් පාර්ට් එක මේ විදිහට බෑක්වර්ඩ්ස් ඩිස්ප්ලේස් වෙනවා කියන්නේ මෙන්න මේ එපිකොන්ඩයිල්ස් කියන ඒවාත් අනිවාර්යෙන් කියන්නේ එපිකොන්ඩයිල්ස් තියෙන ඩිස්ටල් පාර්ට් එකේනේ. එතකොට ඒවත් පිටිපස්සට කියන්නේ බෑක්වර්ඩ්ස් ඩිස්ප්ලේස්ඩ් වෙලා තියෙනවා. එතකොට අර එල්බෝ එකේ අන්ඩූලි ප්‍රොමිනන්ට් එකක්. ඒ කියන්නේ මේ අන්ඩූලි ප්‍රොමිනන්ට් එකක් කියන්නේ මේ අර නිකන් ඔයාලට දැන් අල්ලද්දි තේරෙනවා. ඒ කියන්නේ වැලමිට පිටිපස්සෙන් අල්ලද්දි නිකන් ලොකුවට නිකන් අර ගෙඩියක් වගේ අහුවෙනවා. ඒ කියන්නේ ප්‍රොමිනන්ට් එකක් ඒක. හරිද? ඒ විදිහට අහුවෙනවා. එතකොට දැන් මෙතන එක්ස්රේ එකෙත් ඔයාලට පේනවා. කියන්නේ මේක නෝමල් නෙමෙයි මේක ඇබ්නෝමල් කියලා හොඳටම පේනවානේ. මෙතන දැන් මේ එපිකොන්ඩයිල්ස් වල මෙතන එක සෑ කියන්නේ හොඳටම පේනවා ඒක. හරිද? එතකොට මෙතන රේඩියස් එක අල්ලන එක ඔය විදිහට දීලා තියෙනවා. එතකොට මම දැන් කිව්වනේ අර මේ හියුමරස් එක ක්ලැවිකල් එක වගේ නෙවෙයි අපිට නර්ව්ස් වලට ඊට පස්සේ ආටරි වලටත් ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ වගේ ෆ්‍රැක්චර් එකක් වුණාම මේක ඩැමේජ් වෙනවා මීඩියන් නර්ව් එකට. එතකොට ඔයාලට මතක නැත්තම් මීඩියන් නර්ව් එකේ පාත් එක කොහොමද යන්නේ කියලා මම මෙතන තියලා තියෙනවා. මීඩියන් නර්ව් එකේ පාත් එක කොහොමද යන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා මේ ටික තමයි සුප්‍රාකොන්ඩල් රීජන් එක විදිහට අපි ගන්න. ඒ කියන්නේ ඩිස්ටල් ෆ්‍රැග්මන්ට් එක. එතකොට මීඩියන් නර්ව් එක මේ පාත් එකේ යද්දි මේ විදිහට ඩිස්ලල් ෆ්‍රැක්චර් එකක් වුණාම අනිවාර්යෙන්ම මීඩියන් නර්ව් එකට ඩැමේජ් වෙනවා. හරිද? එතකොට මීඩියන් නර්ව් එක ඔයාලට කරද්දි කියලා දෙන්න ඇති මීඩියන් නර්ව් එක තමයි අපේ ෆෝආර්ම් එකේ ගොඩක් වෙලාවට ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකට අදාළ නර්ව් එක තමයි මීඩියන් නර්ව් එක කියන්නේ. එතකොට මෙතනදී මේ මීඩියන් නර්ව් එක ඩැමේජ් වෙනවා කියන්නේ අපේ ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එක. කියන්නේ ෆෝආර්ම් එකේ ෆ්ලෙක්සර් මසල්ස් ඔයාලා ඉගෙන ගන්න ඇති ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස්. ඊට පස්සේ ඔය විදිහට තව තියෙනවානේ ෆ්ලෙක්සර් මසල්ස්. එතකොට ලොන්ග් ෆ්ලෙක්සර්ස් කියලා වෙනම තියෙනවා, ෂෝට් ෆ්ලෙක්සර්ස් කියලා වෙනම තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ මීඩියන් නර්ව් එක ඩැමේජ් වුණාම ෆෝආර්ම් එකේ ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. කියන මසල්ස් ඩැමේජ් වෙන්න කියන්නේ මසල්ස් වල හරියට ඇක්ෂන් එක වෙන්නේ නැතුව යන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මේකෙදි තව ඔයාලට ආටරිස් කරද්දි බ්ලඩ් සප්ලයි කරද්දි කියන්න ඇති මේ හරියෙන් තව යනවා ආටරි එකක් බ්‍රේකියල් ආටරි එක කියලා. ඒකට බ්‍රේකියල් ආටරි එක තව ඊට පොඩ්ඩක් පල්ලෙහාදී මේ රේඩියල් ආටරි එකයි අල්න ආටරි එකයි විදිහට ඩිවයිඩ් වෙනවා. එතකොට මේ
මෙතන දැන් මේ සුප්‍රකොන්ඩල් රීජන් එකේ ෆ්‍රැක්චර් එකක් වුණාම මෙන්න මේ කියන බ්‍රැකියල් ආර්ටරි එකත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රැකියල් ආර්ටරි එක ඇත්තටම කිව්වොත් ඔක්ලූඩ් වෙනවා. ඔක්ලූඩ් වෙනවා කියන්නේ ඔක්ලූෂන් එකක්. නැත්නම් ඔක්ලූඩ් වෙනවා කියන්නේ ඒක બ્લોක් වෙනවා වගේ එකක්. හරිද? ඩැමේජ් වෙනවා කියන එකටමත් වඩා ගොඩක්ම කියන්නේ ඔක්ලූෂන් එකක්. එතකොට මෙතනදී මොන හරි වෙලා මෙන්න මේ ඩිස්ටල් ෆ්‍රැග්මන්ට් එක ඩිස්ප්ලේස් බැක්වර්ඩ් ඩිස්ප්ලේස්ඩ් වෙලා බ්‍රැකියල් ආර්ටරි එක මෙතන ඔක්ලූෂන් වුණොත් එහෙම නැත්නම් ඒක බ්ලොක් වුණොත් එහෙම එතන ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි මේ පල්ලෙහාට යද්දි මේ රේඩියල් ආර්ටරි සහ අල්නර් ආර්ටරි කියන දෙකත් අනිවාර්යෙන් බ්ලොක් කරනවා. මොකද ඒක සබ්ඩිවයිඩ් වෙනවා. සබ්ඩිවයිඩ් වෙන්නේ මෙන්න මේ බ්‍රැකියල් ආර්ටරි එකකින්. එතකොට අන්න එතන ඔයාලට වැදගත් ක්ලිනිකල් පොයින්ට් එකක් තියෙනවා වෝක්මාන් අයිසෙමික් කන්ට්‍රැක්චර් කියලා. හරිද? ස්කීමික් කන්ට්‍රැක්චර් කියලා ඔයාලට එතන වැදගත් පොයින්ට් එකක් තියෙනවා. එතකොට මේ විදිහට මම එතන දීලා තියෙනවා කොහොමද වෝක්මාන් ස්කීමික් කන්ට්‍රැක්ෂන් එක වෙන්නේ කියලා. lower end of the proximal fragment එකේ ෆ්‍රැග්මන්ට් එකේ ෆ්‍රැක්චර් එකක් හරි ෆ්‍රැක්චර් එකක් වෙනවා. ඊට පස්සේ ඒක ඩැමේජ් බ්‍රේක් ආර්ටරි ස්කීමියා of the forearm muscles. ඒ කියන්නේ ස්කීමි කියන්නේ අපි අපේ මොන හරි මසල් එක බ්ලඩ් සප්ලයි එක නැති වුනහම ඒක ස්කීමි වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ හරියට ඒකේ ෆන්ක්ෂන් එක කරගන්න බෑ. ස්කීමියා of the forearm muscles. එතකොට ෆයිබ්‍රෝස් වෙනවා සහ contraction of the long flexors and the extensors. හරිද? ඒ කියන්නේ ෆයිබ්‍රෝස් මසල්ස් අර මසල්ස් ෆයිබ්‍රෝස් වෙනවා කියන්නේ ඒක නිකන් අර ඝනකම වගේ වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙතන ෆ්ලෙක්සර්ස් සහ එක්ස්ටෙන්සර්ස් කියලා දෙකක් තියෙනවා. කියන්නේ ෆෝආර්ම් එකේ ෆ්ලෙක්සර්ස් එක්ස්ටෙන්සර්ස් කියලා දෙකක් තියෙනවා. හැබැයි මෙතන ෆ්ලෙක්සර්ස් තමයි එක්ස්ටෙන්සර්ස් වලට වඩා ගොඩක්ම බල්කිය වෙන්නේ. ඒ කියන්නේ මසල් මෑස් එක වගේ ගොඩක් වැඩි වෙන්නේ මෙන්න මේ ෆ්ලෙක්සර්ස් කියන ටයිප් ෆ්ලෙක්සර්ස් කියන පැත්තේ. එතකොට මේකෙදි මොකද වෙන්නේ රිස්ට් එක. කියන්නේ මේකේ මේ ටයිප් තුනකට අපිට බලන්න පුළුවන් රිස්ට් එකේ මොකද වෙන්නේ මෙටාකාපෝෆැලෙන්ජියල් ජොයින්ට්ස් වල මොකද වෙන්නේ ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට්ස් වල මොකද වෙන්නේ. එතකොට රිස්ට් එක ෆ්ලෙක්ස්ඩ් වෙනවා. හරිද? ෆ්ලෙක්ස්ඩ් වෙනවා කියන්නේ මේ මෙතන දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ විදිහට ෆ්ලෙක්ස් ඔයාලා ටර්මිනොලොජි කරා නම් දන්නවා ෆ්ලෙක්ෂන් එක්ස්ටෙන්ෂන් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට ෆ්ලෙක්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙටාකාපෝෆැලෙන්ජියල් ජොයින්ට්ස් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට් ෆ්ලෙක්ස්ඩ් වෙලා තියෙනවා. එතකොට මේ ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට්ස් වලත් තියෙනවා මේ ඩිස්ටල් සහ ප්‍රොක්සිමල් කියලා. එතකොට ඔයාලා මසල් ඇටැච්මන්ට් වල ගද්දි ඔයාලට ඔරිජින් ඉන්සර්ෂන් කියලා දෙකක් තියෙනවනේ. එතකොට මසල්ස් තියෙනවා සමහර extensors long flexors තියෙනවා. මෙන්න මේ විදිහට මේ interphalangeal joints වලට කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට brachial artery damage වුණාට ඒ මසල් එකේ එක්ස්ටෙන්ස් කරගන්න බෑ. ඒක ඒකෙම තියෙනවා. හරිද? දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා නේද? metacarpophalangeal joints interphalangeal joints කියන්නේ මොනවද කියලා? කරන්නේ නැතිනේ. කරන්නේ නැති දැන් ලොකුවට මතකත් නැතුව ඇති. දැනට පොඩි රෆ් අයිඩියා එකක් තියාගන්න. ඊට පස්සේ the three bony points of the normal elbow එකක තියෙනවා මේ triangle එකක්. මම ඒක දාලා තියෙනවා පල්ලෙහාදීත් මම ඒක කියන්නම්. මේ triangle එක flexed elbow එකකදී triangle එකක් තියෙනවා. ඒ වගේ තමයි අත අපි extend කරපුවාම මේක එක line එකකට එනවා. මම ඔයාලට ඒක පල්ලෙහා දාලා තියෙනවා. පල්ලෙහා පැහැදිලි කරන්නම් ඒක. ඒකට ඒ ටික තමයි මෙන්න මේ විදිහට අර සුප්‍රකොන්ඩල් ෆ්‍රැක්චර් එකකදී වෙන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒකට සුප්‍රකොන්ඩල් ෆ්‍රැක්චර් එකක් කිව්වහම මීඩියන් නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන්. බ්‍රේකියල් ආර්ටරි එක ඩැමේජ් වෙන්න පුළුවන්. බ්‍රේකියල් ආර්ටරි එක ඩැමේජ් වුණාම මේ විදිහට ක්ලිනිකල් ඔයාලට ක්ලිනිකල් වැදගත් එක මේ තියෙනවා. එතකොට ක්ලිනිකලි ඔයාලට වැදගත් වෙන එකක් තමයි මේ වෝක්මාන් ස්කීමික් කන්ට්‍රැක්චර් කියන්නේ. හරිද? එතකොට ඒ ටික මතක තියාගන්න සහ ඒකෙදි මොකක්ද වෙන්නේ? එතකොට ෆ්ලෙක්සර්ස්ද ඩැමේජ් වෙන්නේ නැත්නම් එක්ස්ටෙන්සර්ස්ද ඩැමේජ් වෙන්නේ නැත්නම් දෙකම ඩැමේජ් වෙනවා. මොකක්ද අර ගොඩක්ම ඩැමේජ් වෙලා කියන්නේ ක්ලිනිකලි මොකක්ද ප්‍රසන්ට් වෙන්නේ කියන එක ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ හියුමරස් එකේ ඩිස්ලොකේෂන් එක ගැන කතා කරද්දී හියුමරස් එකේ සාමාන්‍යයෙන් ආර්ම් එක ඇනටොමිකල් පොසිෂන් එකේ. දැන් මේ ඇනටොමිකල් පොසිෂන් එක කියන එක ඔයාලට ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට වයිව එකකට එහෙම ගියපුවාම ඔයාලට බෝන්ස් දීලා තියෙනවා. එතකොට ඒ බෝන් එකක් අරගෙන ඔයාලට ඇනටොමිකල් පොසිෂන් එකේ තියාගෙන තමයි දැන් හිතන්න ක්ලැවිකල් එක කියලා. එතකොට ක්ලැවිකල් එක අපේ ඇඟේ තියෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඇනටොමිකල් පොසිෂන් එක කියන්නේ. එතකොට ඒ වයිව එකකදී ඔයාලා ඇනටොමිකල් පොසිෂන් එකේ තියාගෙන තමයි ඊයේ ඉන්න ප්‍රොෆෙසර්ට හරි නැත්නම් ඒ ඉන්න එක්කෙනාට ඩිස්ක්‍රයිබ් කරනවා ඇනටොමිකල් පොසිෂන් එකේ තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ ඇනටොමිකල් පොසිෂන් එක කියන එක ගොඩක්ම වැදගත්. ඔයාලට මම හිතන්නේ ටර්මිනොලොජි වලදී ඒක කියන්නේදී මොකක්ද ඇනටොමිකල් පොසිෂන් එක කියන එක.
පස්සේ when the arm is in the anatomical position the glenoid cavity articulates only with the lower half of the head of the humerus. එතකොට arm එකේ ආගේ anatomical position එකේ ඉද්දී glenoid cavity එක දන්නවනේ glenoid කොරය articulate වෙන්නේ humerus එකේ head එකේ lower half එක එක්ක විතරයි. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම මේ articulate වෙලා නැහැ lower half එකේ හෙඩ් හියුමරස් එකේ හෙඩ් එකේ lower half එකත් එක්ක තමයි articulate ලා තියෙන්නේ. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් normal x-ray එකක් normal මිනිස්සෙක් ගත්තාම ඔයාලා හියුමරස් එකේ කතා කරන්නේ නැති greater tuberosity සහ lesser tuberosity කියලා ප්‍රධාන tuberosity දෙකක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් මේ greater tuberosity එක තමයි most lateral bony point එක වෙන්නේ. හරිද? මම ඔයාලට මෙතන ඒක පෙන්නන්නම්. මෙතන most දැන් මෙතන clavicle එකේ fracture එකක් නේ තියෙන්නේ. එතකොට මෙතන දැන් humerus එකේ head එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට most කියන්නේ lateral part එක කියන්නේ lateral medial කියන එක දන්නවනේ. medial කියන්නේ හැම වෙලෙම ඇඟට ළඟ පැත්ත, lateral කියන්නේ ඇඟට කියන්නේ ඇඟෙන් කියන්නේ side එකෙන් ගත්තොත් එහෙම ඇඟට දුරින් තියලා තියෙන කෑල්ල. හරිද? එතකොට මෙතන මේ greater tuberosity එක තමයි සාමාන්‍යයෙන් anatomical position එකේදී සාමාන්‍යයෙන් ඒක තමයි most lateral part එක වෙන්නේ. හැබැයි මේ විදිහට humerus එකේ head එකේ dislocation එකක් වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ acromion කියන එක acromion එක තමයි most prominent lateral part එක වෙන්නේ. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මේ තියෙන acromion process එක. හරිද? එතකොට මේ තියෙන clavicle එක, මේ තියෙන humerus එකේ head එක, මෙතන scapula එක ඔයාලට පේනවා. scapula එකේ මෙතන තියෙන lateral margin එක, මෙතන තියෙනවා medial margin. එතකොට මෙතනදි මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය මේ හරිය තමයි greater tuberosity එක තියෙන්නේ. මේකට වඩා මේකෙදි lateral වෙලා තියෙන්නේ ගොඩක්ම මෙන්න මේ acromion process එක. එතකොට ඒකෙන් තමයි අපි අඳුරගන්නේ මේක තමයි අර significant එක. හරිද? significant අඳුරගන්නේ acromion process acromion එක තමයි most lateral වෙලා තියෙන්නේ. එතකොට අපිට අඳුරගන්න පුළුවන් humerus එකේ head එකේ dislocation එකක් කියලා. හරිද? එතකොට මේ dislocation එක anterior වෙන්නත් පුළුවන් posterior වෙන්නත් පුළුවන්. يعني ඉස්සරහා පැත්තට dislocate වෙන්නත් පුළුවන් පිටිපස්සේ පැත්තට dislocated වෙන්නත් පුළුවන්. inferior වෙන්නත් පුළුවන්. يعني පල්ලෙහාට වෙන්නත් පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ගොඩක්ම මේකෙදි common වෙන්නේ anterior. يعني ඉස්සරහා පැත්තට humerus එක dislocate වෙන එක තමයි ගොඩක්ම වෙන්නේ. ඒකත් වෙන්නේ arm එක abduct කරද්දි. දැන් ඔයාලා abduction, adduction ඕවා ගැන familiar වෙයි. ටික කාලයක් යද්දි දැන් කරන්නත් පටන්ගෙන දැන් දවස් දෙක තුනක් නේ. එතකොට අර හරියට අවබෝධයකුත් නැතුව ඇති කොහොමද abduct කියන්නේ මොකද්ද adduction කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒවා ටික කාලයක් යද්දි හරියනවා. abduction කියන්නේ අත්ත අර උඩට අපි උස්සන එක. එතකොට ගොඩක්ම මේ විදිහට anterior dislocation එකක් වෙන්න පුළුවන්. අත්ත මෙහෙම කියන්නේ අත්ත arm එක උඩට උස්සද්දි තමයි. හරිද? එතකොට මෙතනදි වැදගත් clinical point එකක් ඔයාලට තියෙනවා. මෙතනදි damage වෙනවා axillary nerve එක. හරිද? එතකොට මේ axillary nerve එකේ ඔයාලට මම ඉස්සෙල්ලත් කිව්වා axillary nerve එක සාමාන්‍යයෙන් humerus එකේ surgical neck එක වටේට එතිලා තියෙන්නේ. එතන ගමන් බෙදනවා anterior posterior කියලා. හරිද? එතකොට the axillary nerve passes behind the surgical neck of the humerus where is divide into anterior and posterior division. හරිද? එතකොට මොන හරි වෙලා මේ විදිහට humerus එක dislocate වෙනවා නම් anterior නැත්නම් inferiorly ගත්තොත් අපි මේ විදිහට ගත්තොත් අනිවාර්යෙන් මෙතන මේ nerve එක damage වෙනවා. මේ nerve එක අනිවාර්යෙන්ම damage වෙනවා. එතකොට ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ හරි axillary nerve එකේ pathway එක මෙහෙමයි. dislocation එකකදී axillary nerve එක damage වෙන්න පුළුවන්. එතකොට axillary nerve එක innervate කරන්නේ මොනවද? innervate කරන muscles මොනවද? එතකොට එයා තව මොනවද innervate කරන්නේ arm එකේ කියන එක ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? nerves ගැන කරද්දී ඔයාලට කියලා දෙන්න ඇති. එතකොට axillary nerve එක innervate කරනවා, supply කරනවා muscles තුනක්, deltoid එක, teres minor එක සහ triceps brachii එකේ long head එක. හරිද? මේවා එකපාරට මතක හිටින්නේ නැහැ. ටික කාලයක් යද්දී ඔයාලට මේවත් එක්කම ඉඳලා පුරුදු වෙනවා. හරිද? එතකොට ඒ ටික තමයි මේ motor සහ sensitivity කියලා දෙකක් තියෙනවා. එතකොට අර motor පැත්තට අදාළ වෙන්නේ මෙන්න මේ muscles ටිකේ action වලට අදාළව axillary nerve එක supply කරන එක. එතකොට axillary nerve එකේ තව supply කරනවා sensory පැත්තක් තියෙනවා. එතකොට shoulder joint එකට දෙනවා. ඒ වගේම තමයි skin covering the inferior deltoid. ඔයාලට කියන්න ඇති nurse කරද්දී මේ regimental badge sign කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර policeman කියන අර මේ පොලිසියාගේ යුනිෆෝම් වල ඔයාලා දැකලා තියෙනවද අර බැජ් එක තියෙන්නේ ආම් එකේ අර ෂෝල්ඩර් එකත් එක්ක ටිකක් පල්ලෙහාන්. එතකොට ඒ හරිය තියෙන මසල් එක තමයි මේ ඩෙල්ටොයිඩ් එක. එතකොට ඉන්ෆීරියර් ඩෙල්ටොයිඩ්. ඒ කියන්නේ ඩෙල්ටොයිඩ් එකේ පහළ කොටසට මෙන්න මේ විදිහට
සෙන්සරි සප්ලයි එක දෙන්නේ මේ ඇක්සලරි නර්ව් එකෙන්. එතකොට මොන හරි වෙලා මේ විදිහට ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් එකක් වුණොත් එහෙම අන්න එතන තියෙන සෙන්සරි සප්ලයි එක නැතිව යනවා. හරිද? එතකොට ඒ ටික තමයි වැදගත්ම ටික මේ ගොඩක් වෙලාට මේ ෂෝල්ඩර් එකේ මේ ඩිස්ලොකේෂන් මේ හියුමරස් එකේ හෙඩ් එක ඩිස්ලොකේෂන් වෙන එක ගොඩක් දුරට අහනවා ඔයාලගෙන්. හරිද? ඒ හින්දා ඒ ටික ඔයාලා දැනගන්න ඕනි. මං මේ කිව්ව පොයින්ට්ස් ටික ඇනටොමිකල් පොසිෂන් එකේදී කොහොමද තියෙන්න ඕනි, ඊට පස්සේ සාමාන්‍යයෙන් මොකක්ද ලැටරල් බෝනි පොයින්ට් එක, ඊට පස්සේ ඩිස්ලොකේට් වුණාට පස්සේ මොකක්ද ලැටරල් බෝනි පොයින්ට් එක, ඊට පස්සේ මේක ඩිස්ලොකේෂන් වෙන්න පුළුවන් විදි තියෙනවා ඇන්ටීරියර්, පොස්ටීරියර්, ඉන්ෆීරියර්. එතකොට ඇන්ටීරියර් වුණාම මොකක්ද ඩැමේජ් වෙන්න පුළුවන් නර්ව් එක. එතකොට ඒ නර්ව් එක ඩැමේජ් වුණාම ඒකෙන් ඉනවේට් කරන මසල්ස් මොනවාද? එතකොට ඒ වගේ සප්ලයි එක නැතිව යනවා. එන්න ඒ ටික ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ හියුමරස් එකේම මිඩ් ෂාෆ්ට් ෆ්‍රැක්චර් එක ගැන කතා කරද්දී දැන් හියුමරස් එකේ අර ස්පයිරල් ගෲව් එක කියලා තියෙනවානේ. ඔයාලට ඔස්ටියෝපාත් එක කරද්දී කියන්න ඇති. එතකොට මේ ස්පයිරල් ගෲව් එක ඒ හරිය තියෙන නර්ව් එක තමයි මේ රේඩියල් නර්ව් එක කියන්නේ. මේ රේඩියල් නර්ව් එක ගොඩක් දුරට දායක වෙන්නේ අපේ එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකට. මං ඉස්සෙල්ලා කිව්වා මීඩියන් නර්ව් එක ෆ්ලෙක්සර් පැත්තට, ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකට, ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකේ මසල්ස් ඉනවේට් කරද්දී මේ රේඩියල් නර්ව් එක ඔයාලගේ එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකේ මසල් තමයි ගොඩක් වෙලාවට ඉනවේට් කරන්නේ. හරිද? එතකොට the radial nerve is often injured when the humerus shaft breaks because it runs along the back of the bone in the spiral groove. හරිද? එතකොට මේකේ paralysis of the radial nerve in axilla leads to wrist drop due to its extensor muscle compartment. එතකොට මේ radial nerve එක කියන එක damage වුණාම තියෙන ඔයාලට clinically වැදගත් එක තමයි මේ wrist drop කියන එක. හරිද? wrist drop කියන එක මම මේකේ ෆොටෝ එකක් මෙතන දාලා තිබ්බා. wrist drop කියන එකත් අර ඒකේ appearance එක මෙන්න මේ වගේ. ඒකත් wrist drop එක කියන එක වෙන්නේ ඒ කියන්නේ අපේ forearm එකේ extensor muscles වලට දැන් මම කියවනේ radial nerve එක ගොඩක් වෙලාවට අපේ innervate කරන්නේ අපේ forearm එකේ extensor compartment එක කියලා. එතකොට extensor compartment එක අවුල් ගියපුවාම මේ අපිට අර හරි extensor compartment අවුල් ගියාගෙන අපිට extends කරගන්න බැරි වෙනවා. තේරුණාද? එතකොට අර මේ විදිය appearance එකක් තමයි ඔයාලට wrist drop එකේදීත් තියෙන්නේ. හරිද? ඊට පස්සේ රේඩියස් එක ගැන කතා කරද්දී රේඩියස් එකේ මම ෆ්‍රැක්චර්ස් දීලා තියෙනවා. කෝලිස් ෆ්‍රැක්චර් එක, ඊට පස්සේ ඒකෙම තව පොඩි කෑල්ලක් තියෙනවා ස්මිත් ෆ්‍රැක්චර් කියලා. ඊට පස්සේ පුල්ඩ් එල්බෝ එක තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. හරිද? එතකොට රේඩියස් එක ගැන කතා කරද්දී මේකේ තියෙන්නේ කෝලිස් ෆ්‍රැක්චර් එක. සාමාන්‍යයෙන් රේඩියස් එක ගොඩක්ම වෙලාවට ෆ්‍රැක්චර්ඩ් වෙන්නේ ඒකේ ලෝවර් එන්ඩ් එකේ ඉඳන් සෙන්ටිමීටර් 2ක් විතර උඩින්. හරිද? එතකොට මේකත් අර මං කිව්වා විදියට ගොඩක්ම මේ ෆ්‍රැක්චර්ස් එන්නේ, ඒ කියන්නේ ඩිස්ලොකේෂන් එකක් ඇරෙන්න අනික් ගොඩක් ෆ්‍රැක්චර්ස් එන්නේ මේ outstretch hand කියන එකෙන් අර fall වුණාම. කියන්නේ fall on the outstretch hand. එන ෆූෂ් ඉන්ජරි එකකින් තමයි මේවා ගොඩක් වෙලාවට ෆ්‍රැක්චර් වෙන්නේ. එතකොට මේකෙදි මේකේ ඩිස්ප්ලේස් ෆ්‍රැග්මන්ට් එක කියන්නේ මේ ඩිස්ටල් ෆ්‍රැග්මන්ට් එක ඩිස්ප්ලේස්ඩ් වෙන්නේ අප්වර්ඩ් සහ බෑක්වර්ඩ් විදියට. ඒ කියන්නේ උඩට සහ පිටිපස්සට. ඒකට සාමාන්‍යයෙන් දැන් ඔයාලා ඔස්ටියෝපාත් එක කරද්දී ඔයාලට අවබෝධයක් තියෙන්න ඇති. දැන් රේඩියස් එකේ ස්ටයිලර් ප්‍රොසෙස් එක තියෙනවා. ඒ වගේම අල්නකෙත් ස්ටයිලර් ප්‍රොසෙස් එක තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් රේඩියල් එකේ මේ මොකද්ද රේඩියල් ස්ටයිලර් ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් අල්න ස්ටයිලර් ප්‍රොසෙස් එකට ඩිස්ටල්, ඒ කියන්නේ දුරින් තියෙන්නේ. හැබැයි මේ වගේ මේ වගේ ෆ්‍රැක්චර් එකක් වුණාම මොකද වෙන්නේ? The radial styloid process come right proximal to the ulnar styloid process. ulnar styloid process එකට ලං වෙනවා. හරිද? එතකොට මෙතන මම X-ray එකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා දැන් සාමාන්‍ය දැන් මෙතන දීලා තියෙන වෙන කියන්නේ කොලිස් ෆ්‍රැක්චර් එක කොහොමද අප්වර්ඩ් සහ බෑක්වර්ඩ්ස් තමයි ඒක මේ ඩිස්ප්ලේස් වෙන්නේ. එතකොට මේ අපියරන්ස් එකට අපි කියනවා ඩිනර් ෆෝක් ඩිෆර්මිටි කියලා. හරිද? කියන්නේ අර ගෑරුප්පුවක අර උඩ කෑල්ල වගේනේ. කියන්නේ මේකට අපි ඩිනර් ෆෝක් ඩිෆෝමිටි කියලා තමයි කියන්නේ. හරිද? එතකොට මේ විදිහට මෙතන එක්ස්රේ එක දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඩිස්ටල් ෆ්‍රැග්මන්ට් එක ඩිස්ප්ලේස් වෙනවා නම් ඇන්ටීරියර්ලි ඒකට අපි කියනවා ස්මිත් ෆ්‍රැක්චර් එකක් කියලා. හරිද? ඒ කියන්නේ අර කොලිස් ෆ්‍රැක්චර් එකේම අනිත් පැත්ත රිවර්ස් එක. හරිද? මෙතන මම ඔයාලට වෙනස දීලා තියෙනවා. දැන් කොලිස් ෆ්‍රැක්චර් එකේ මොකද වෙන්නේ? අප්වර්ඩ් සහ බෑක්වර්ඩ්. ස්මිත් ෆ්‍රැක්චර් එකේදී වෙන්නේ ඇන්ටීරියර්ලි. ඒ කියන්නේ කොලිස් ෆ්‍රැක්චර් එකේ වුණා වගේ අනිත් පැත්තට තමයි ස්මිත් ෆ්‍රැක්චර් එකේදී වෙන්නේ. හරිද? ඊට පස්සේ පුල්ඩ් එල්බෝ කියලා තියෙනවා. මේක ගොඩක්ම පොඩි ළමයින්ගේ තමයි තියෙන්නේ මේ පුල්ඩ් එල්බෝ කියන එක. එතකොට මේකෙදි වෙන්නේ මේ රේඩියස් එකේ හෙඩ් එක අර
ඒක කෙලින්ම ඩිස්ලොක්ඩ් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මෙතන දැන් මම ඔයාලට දීලා තියෙනවනේ නෝමල් එල්බෝ එක ඇනියුලර් ලිගමන්ට් කියලා ඔයාලට කියලා දෙන්නේ නැති මේ ඔස්ටියෝපාත් එක කරද්දී මේ රේඩියස් කියන එක මේ ඇනියුලර් ලිගමන්ට් එක හරහා මේ අල්න එකත් එක්ක කනෙක්ට් වෙලා. කියන අල්න එකත් එක්ක කනෙක්ට් වෙලා වගේ තමයි තියෙන්නේ. හරිද? හැබැයි මේ පුල්ඩ් එල්බෝ කියන එකෙදි මොකද වෙන්නේ? මේ ළමෙක්ව මෙහෙම කියන්නේ අපි අතින් මෙහෙම හිතන්නේ දැන් ඔහොම ඕන තරම් කරනවානේ. ළමෙක්ව මෙහෙම අතින් අපි උස්සද්දි පොඩි ළමයින්ගේ මේක සෑහෙන්න කරනවා අත් දෙකෙන්ම උස්සනවත් මම දැකලා තියෙනවා. මේ විදිහට උස්සද්දි මොකද වෙන්නේ? මේ රේඩියස් එකේ හෙඩ් එක ඩිස්ලොක්ඩ් වෙනවා. හරිද? මේ ඇනියුලර් ලිගමන්ට් එකෙන් අර ඒ තියෙන කනෙක්ෂන් එක නැතු යනවා. එතකොට මේක මේ සබ්ලක්සේෂන් එකක් කියලා කියන්නේ. සබ්ලක්සේෂන් එකක් කියන්නේ මේ ඩිස්ලොකේෂන් එකක් නෙවෙයි මේක. මේක පාෂලි වෙන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම ඩිස්ලොකේෂන් වෙන්නේ නැහැ. මේක පාෂලි කියන්නේ භාගයට වගේ වෙන එකට තමයි අපි නිකන් සබ්ලක්සේෂන් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතන මම දීලා තියෙනවා ඔයාලට දැන් මෙතන පේනවා සම්පූර්ණයෙන්ම මෙතන අපියරන්ස් එක සාමාන්‍ය නෝමල් එල්බෝ එකක වගේ නෙවෙයි. මෙතන වෙනම ඒක ඩිස්ලොක්ඩ් වෙලා කියලා පේනවා. හරිද? එතකොට මෙතන මම දීලා තියෙනවා while pulling the children by their hands the head of the radius may slip out of the annular ligament. එතකොට annular ligament is not tight in children as in adults, so the head of the radius slips out. අර මේක ළමයින්ගේ ගොඩක් වෙනවා කියන්නේ අර ligaments එහෙම ළමයින්ගේ හරියට හැදිලා නෑ. ඒ කියන්නේ හැදිලා නෑ. එතකොට අර එයාලගේ එකපාරට කියන්නේ ඉක්මනට ලේසින් ස්ලිප් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ ටික තමයි රේඩියස් එක වලට තියෙන්නේ. ඊට පස්සේ අල්න එක ගැන කතා කරද්දී අල්න එකෙත් මම සබ්ඩිවයිඩ් කරලා තියෙනවා. අල්න එකේ ෂාෆ්ට් එකේ ෆ්‍රැක්චර් එක, ඊට පස්සේ එල්බෝ එකේ ඩිස්ලොකේෂන් එක ගැන. ඊට පස්සේ තව මිඩ්ලං ඩිෆෝමිටි කියලා එකකුත් තියෙනවා. ඒ ටික තමයි අල්න එකේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ෂාෆ්ට් එකේ ගත්තොත් අල්න එකේ මේක මේ ගොඩක් වෙලාවට මේක ෆ්‍රැක්චර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඇක්සිඩන්ට් එකක් හරි මොනවා හරි වුණොත් එහෙම මේක අල්න එක කියන එක තනියම ෆ්‍රැක්චර් වෙන්නත් පුළුවන්. නැත්නම් රේඩියස් එකයි අල්න කියන එක දෙකම ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක කියන්නේ ෆෝම් එකේ තියෙන හින්දා දෙකම වෙන්නත් පුළුවන්. නැත්නම් එකක් මෙයා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් ක්‍රොස් යූනියන් එකක් කියන්නේ අල්න එකයි රේඩියස් එකයි ගත්තාම මේක තමයි ප්‍රිවෙන්ට් කරලා තියෙන්නේ අර ප්‍රොනේෂන් එක සුපිනේෂන් එක. කියන්නේ අපේ ෆෝම් එකේ ප්‍රොනේෂන් එක සුපිනේෂන් එක ඔයාලා ටර්මිනොලොජි කරද්දී ඉගෙන ගන්න ඇති. ප්‍රොනේෂන් එක සුපිනේෂන් එක මොකක්ද කියලා. යන්නේ මේ දෙක ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙන්නේ මේ අල්න එකයි රේඩියස් එකයි අතර තියෙන ක්‍රොස් යූනියන් එකෙන්. හරිද? ඊට පස්සේ එල්බෝ එකේ ඩිස්ලොකේෂන්. මෙතන දැන් කතා කරනවා මම කිව්වා ඩිස්ලොකේෂන් එකක් වෙන්නේ හැම වෙලේම ජොයින්ට් එකක් ආශ්‍රිතව. දැන් ඉස්සෙල්ලා ෂෝල්ඩර් එකේ ඩිස්ලොකේෂන් එක ගැන කතා කරා. දැන් මෙතන එල්බෝ එකේ ඩිස්ලොකේෂන් එක ගැන කතා කරනවා. එතකොට මෙතනදිත් මේකත් ප්‍රොඩියුස්ඩ් වෙන්නේ ගොඩක් වෙලාවට fall on outstretched hand. ඒ කියන්නේ ෆූෂ් ඉන්ජරි එකකින් තමයි වෙන්නේ. එතකොට ඔලික්‍රනන් ප්‍රොසෙස් එක දන්නවනේ ඔයාලා. ඔලික්‍රනන් ප්‍රොසෙස් එක මේකෙදි පොස්ටීරියර් ගොඩක් shift වෙනවා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන්නේ normal. හරිද? මේ තියෙන්නේ normal තියෙන්න ඕන විදිය. හැබැයි මේ elbow එකක් dislocate වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන connection එක නැති වෙලා යනවා. මේ ඔලික්‍රනන් ප්‍රොසෙස් එක කියන එක shift වෙලා තියෙනවා posteriorly. හරිද? එතකොට Olecranon process shift posteriorly and elbow is flexed in slight flexion. එතකොට සාමාන්‍යයෙන් මම අර කිව්වා ඉස්සෙල්ලා මම කියන්නම් කිව්වා normally අත්ත කියන්නේ අත්ත අපේ extend elbow එක extend වෙලා තියනවා නම් මේ tip of the Olecranon process lies in a horizontal line. ඒ කියන්නේ අපි අත්ත සාමාන්‍යයෙන් පල්ලෙහාට මෙහෙම තියාගෙන ඉද්දි මේ medial epicondyle එකයි lateral මේ lateral epicondyle එක මේ medial epicondyle එක මේ ටික එක line එකක තියෙනවා. හැබැයි අපි අත ෆ්ලෙක්ස් කරාම අත උඩට නැමුවාම මේ බෝනි පොයින්ට්ස් හදනවා ට්‍රයැන්ගල් එකක්. එතකොට ඒ ට්‍රයැන්ගල් එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ෆ්ලෙක්ෂන් වලදී කොහොමද? මේ තියෙන්නේ එක්ස්ටෙන්ෂන් වලදී කොහොමද කියන එක. එතකොට මේ අත අපි ෆ්ලෙක්ස් කරපුවම මේ විදිහට මේ බෝනි පොයින්ට්ස් වල හදනවා ට්‍රයැන්ගල් එකක් ලැටරල් එපිකොන්ඩයිල් එකයි මීඩියල් එපිකොන්ඩයිල් එකයි මෙන්න මේ කියන ඔලිකැනන් ප්‍රොසෙස් එක. එතකොට එල්බෝ එකක් ඩිස්ලොකේෂන් වුණාම මෙන්න මේ කියන ඇක්ෂන් එක. ඒ කියන්නේ මේ ඇක්ෂන් එක ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ මේ රිලේෂන් එක හරියට නැති වෙනවා. ඒ කියන්නේ මේ කනෙක්ෂන් එක නැති වෙනවා. එතකොට මෙතන මම දීලා තියෙන එක්ස්රේ එකක්. මෙතන ඔයාලට පැහැදිලිව පේනවා ඔලික්‍රනන් ප්‍රොසෙස් එක shift වෙලා තියෙනවා posteriorly. තේරුණාද? එතකොට ඔයාලට ඒක එක්ස්රේ එකක් දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඩිෆෝමිටි එකක් තියෙනවා Madelung's deformity කියලා. මේකත් dorsal subluxation. මම කියවනේ subluxation කියන්නේ ඒක ඩිස්ලොකේෂන් එකක්ම නෙවෙයි මේක partially වෙන displacement එකක් වගේ. හරිද? එතකොට of the lower end of the ulna due to retard growth of the lower end of the radius. මේකෙදි වෙන්නේ මේ
රේඩියස් එකේ ලෝව එන්ඩ් එක හරියට හැදෙන්නේ නැහැ. හරිද? දැන් මම මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා. නෝමල් රිස්ට් එකක ඇන්ටීරියර් පැත්තෙන් බලද්දි නෝමල් වීව් එකෙන්. එතකොට නෝමල් රේඩියස් එකක් ගත්තාම මේ විදිහට තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා irregular growth region of the radius. මෙතන මේකත් අර රේඩියස් එක හැදෙද්දි විච්ච ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ දැන් මේ කියන්නේ දැන් මේ ඔයාලට මෙතන පේනවා මේ ස්ට්‍රක්චර්ස් ටික හරියට පැක් වෙලානේ තියෙන්නේ. මෙතන අල්න එක තියෙනවා, මෙතන රේඩියස් එක තියෙනවා. එතකොට මේ ටික එක විදිහකට පැක් වෙලා තියෙන්නේ. හැබැයි මේ විදිහට මේ මෙඩ්ලන් ඩිෆෝමිටි එකේදී මොකද වෙලා තියෙන්නේ? නෝමල් අපියරන්ස් එකක් අපිට නැහැ. එතකොට මේකෙදී අර මේ විදිහට දැන් growth එකක් ආවහම මෙන්න මේ කියනවාට ටයිට් ගතිය නැති වෙලා යනවා. හරිද? ටයිට් ගතිය නැති වෙලා ගිහිල්ලා අර මේ the end of the ulna bone does not fit properly with the end of the radius. අර ulna එක හරියට properly මොකද වෙන්නේ? connect වෙන්නේ නැහැ. එතකොට අර ඒක වෙනම protrude වෙලා පේනවා. මේ ඔයාලට මෙතන පේනවා. ඒක සෑහෙන්න පේනවා නෙමෙයි. ඒක වෙනම protrude වෙලා පේනවා. හරිද? එහෙනම් මේකෙදි වෙන්නේ radius එකේ දැන් හරියට growth එකේ ප්‍රශ්නයක් හින්දා අර ඒ හරියට තියෙන කනෙක්ෂන් එක, ඒ කියන්නේ අර තියෙන රිලේෂන් එක එතන නැති වෙලා තියෙන. එතකොට අල්නා බෝන් එක හරියට ෆිට වෙන්නේ නැහැ. ප්‍රොපර්ලි ෆිට වෙලා නැහැ. හරිද? එතකොට ඒ ටික තමයි ඔයාලට අල්නා එකේ ගැන අල්නා එකේ කතා කරන්න තියෙන්නේ. එතකොට මේකෙදිත් ඔයාලට මේ එල්බෝ එකේ ඩිස්ලොකේෂන් එක කියන එක වැදගත් වෙනවා. ඊට පස්සේ මේ ඩිෆෝමිටිත් වැදගත්. සමහරවිට ඔයාලට ස්පොට් එකක වගේ මෙහෙම දීලා අහන්න පුළුවන් මේ මොකද්ද මෙයාලගේ තියෙන ඇබ්නෝමලිටි එක වගේ කියලා. ඊට පස්සේ අන්තිම එක කාපල් බොන්ඩ්ස් ගත්තාම මට පොඩ්ඩක් පොඩි වෙලාවක් දෙන්න. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? ඕකේ. හරි. කාපල් බෝන්ස් ගැන කතා කරද්දී මේකෙත් මම සබ්ඩිවයිඩ් කරලා තියෙනවා ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එක, ඊට පස්සේ ලුනෙට් කියන බෝන් එකේ ඩිස්ලොකේෂන් එක, ඊට පස්සේ මෙතන බෙනිට් ෆ්‍රැක්චර් එක තියෙනවා, ඊට පස්සේ බොක්සර්ස් ෆ්‍රැක්චර් එක තියෙනවා. හරිද? ඔය හතර දෙනා තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ කාපල් බෝන්ස් ගැන කතා කරද්දී. එතකොට ෆ්‍රැක්චර් ඔෆ් ද ස්කැෆොයිඩ්. එතකොට ඔයාලා කාපල් බෝන්ස් දන්නා කරද්දී ඔස්ටියෝපාත් එක කරද්දී කියන්නේ නැති. එතකොට සාමාන්‍යයෙන් මේ ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එකත් අපිට බෙදන්න පුළුවන් මේක ෆ්‍රැක්චර් වෙන්නේ කොහෙන්ද? ඒ කියන්නේ ඩිස්ටල් ෆ්‍රැක්චර් එකක්ද, වේස්ට් ෆ්‍රැක්චර් එකක්ද නැත්නම් ප්‍රොක්සිමල් ෆ්‍රැක්චර් එකක්ද කියලා. හරිද? එතකොට මේකත් ගොඩක් වෙලාවට අර fall on outstretched hand එක. ඊට පස්සේ නැත්නම් අර ඇඟිලි අපි දැන් වැටෙන්න යද්දී පාම් එක නැතුව අපේ ඇඟිලි තිබුණොත් එහෙම අන්න ඒ වගේත් වෙලා අර ඒන ෆෝස් එක අර ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන් අපේ කාපල් බෝන්ස් වලට. හරිද? එතකොට ඒ ටික තමයි මේක ඇති වෙන්න පුළුවන් හේතුව. එතකොට මේක අපිට අඳුරගන්න වෙන්නේ ටෙන්ඩිනස් කියද්දී ටෙන්ඩිනස් කියන්නේ අල්ලනකොට රිදෙන එක. හරිද? ටෙන්ඩිනස් කියන්නේ ඒක. ඊට පස්සේ ස්වෙලින් යන ඇනටොමිකල් ස්නෆ් බොක්ස්. ඔයාලට ඇනටොමිකල් ස්නෆ් බොක්ස් එක කරන්න ඇති. එතකොට මේවා තමයි අපිට කියන අඳුරගන්න පුළුවන් සිම්ප්ටම්ස්. හරිද? ඉන්ඩෙක්ස් ෆින්ගර් එකේ සහ අර තම්බ් එකේ පර්කෂන් කරද්දි පේන් එකක් එන්න පුළුවන්. පර්කෂන් කියන්නේ මෙහෙම අතින් තට්ටු කරලා බලනවා. හරිද? තට්ටු කරලා බලද්දි පේන් එකක් එනවා නම් මේ ඒ වගේ එකට තමයි පර්කෂන් කියලා කියන්නේ. එතකොට මෙතනදී ඔයාලට හෑන්ඩ් එකේ බ්ලඩ් සප්ලයි එක ගැන කරද්දී මෙතන ඔයාලට පැහැදිලි කරන්න ඇති මේ ස්කැෆොයිඩ් එකේ තියෙනවා නියුට්‍රින්ස් ආටරි කියලා දෙකක්. හරිද? නියුට්‍රින්ස් ආටරි දෙකක් තියෙනවා. එතකොට එකක් එන්ටර් වෙනවා පාම සර්ෆේස් එක. කියන්නේ ඔයාලගේ කියන්නේ අල්ල පැත්තෙන් එකක් ටර්බකල් එක රිලේටඩ් විදිහට ඇතුළට කියන අතට සප්ලයි කරද්දී අනිත් එක ඩෝසල් සර්ෆේස් එකෙන් මේ සප්ලයි කරන්න පුළුවන්. හරිද? එතකොට මේ විදිහට ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එකක් වුණාම මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර සුප්‍රාකොන්ඩල් ෆ්‍රැක්චර් එකේදී බ්‍රේකියල් ආර්ටරි එක ඩැමේජ් වෙනවා වගේම තමයි මෙතන ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එකේදී මෙන්න මේ කියන නියුට්‍රියන් ආර්ටරිස් වල ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ කේසස් වලදී අර ඒවස්කියුලර් නෙක්‍රෝසිස් එකක් එන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා ගාව ඉස්කීමික් කියන එක අන්නේම තමයි ඒවස් නෙක්‍රෝසිස් කියන්නේ. නේද අර බඩේ අන්තිම නෙක්‍රෝසිස් 5 ඉස්සෙල්ලා මම කරන ඒ වගේ වෙන්න පුළුවන්. මෙතන දීලා තියෙන ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එක. එතකොට ඔයාලා එක්ස්රේ එකක් ගත්තාම හෑන්ඩ් එකේ
ඔයාලට කාපල් බෝන්ස් ටික අමාරුයි. හරිද? ඒ කියන්නේ මුලින් තියනනේ ඒ කියන්නේ මුලින් පැටලෙනවා. හැබැයි එක්ස්රේ එක ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මේක තමයි ෆ්‍රැක්චර් වෙලා තියෙන්නේ. මොකද්ද මේ බොන්ඩ් එක කියන එක. මෙතන ස්කැෆොයිඩ් එක ෆ්‍රැක්චර් වෙලා තියෙන කියලා ඔයාලට එක්ස්රේ එක දැක්කහම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙනවා. ඒක එකපාරට එන්නේ නැහැ. ඔයාලා කාපල් බෝන්ස් ටික පාඩම් කරලා මේ විදිහට තියෙන්නේ. ඒක රෝස් දෙකක් තියෙන අර ප්‍රොක්සිමල් රෝ එක ඩිස්ටල් රෝ එක කියලා. ඒ විදිහට පාඩම් කරගත්තාම ඔයාලා ලේසි. හරිද? ඊට පස්සේ දැන් ඒ වගේම අනිත් එක. දැන් හෑන්ඩ් එකේ කතා කරද්දි කාපල් බෝන්ස් ගැන ඔයාලට හොඳ මේ නොලෙජ් එකක් තියෙන්න ඕනි. කොහොමද මේ කපල් බෝන්ස් ටික තියෙන්නේ කියලා. හරිද? එතකොට දැන් මෙතන කතා කරනවා ලුනෙට් එකේ ඩිස්ලොකේෂන් එක ගැන. ඒ ඩිස්ලොකේෂන් දැන් අපි දෙකක් කතා කරලා තියෙනවා ෂෝල්ඩර් එකේ සහ එල්බෝ එකේ. මෙතනත් කතා කරනවා ලුනෙට් එකේ ඩිස්ලොකේෂන් එකක් ගැන. හරිද? මේකත් මේ අර acutely dorsiflexed hand. dorsiflexed කියන්නේ අපි සාමාන්‍යයෙන් අත දැන් අපේ අල්ල එහෙම මොකක් හරි surface එකක් අපි මෙහෙම කෙලින්ම කියන්නේ අල්ලත් එක්ක කියන්නේ ඒ palm side එකකින් ඔයාලා මෙහෙම තියන්නේ. එතකොට dorsiflexed කියන්නේ අනිත් පැත්ත. dorsiflexed කියන්නේ අනිත් පැත්ත. එතකොට ඒ dorsiflexed පැත්තට ඒ කියන්නේ අපි කොහොම හරි වැටෙද්දි අපි හිතන්නේ නැහැනේ වැටෙද්දි මේ පැත්තට වටන අර පැත්තට වටන කියන එක. අපි කොහොම හරි අර ඒ වෙලාවට එකෙන් අර escape වෙන්න බලනවා වගේ තමයි dorsiflexed hand එකකින් වැටුනොත් මේ විදිහට මේ ලුනෙට් එක ඩිස්ලොකේට් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේක මේ වැදගත් වෙනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා එකට ඔයාලට කරන්න ඇති. දැන් මෙතන එක්ස්රේ එකේ දීලා තියෙනවා මේ විදිහට මේක ඩිස්ලොකේට් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෆ්‍රැක්චර් එකක් ලුනෙට් එකේ කතා කරනවා අඩුයි. ගොඩක් වෙලාවට ලුනෙට් එක ආශ්‍රිතව යන්නේ ඩිස්ලොකේෂන් එක. හරිද? ඒකට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. එතකොට මේක ලුනෙට් එක ලුනෙට් එක ඇන්ටීරියලි තමයි ඩිස්ප්ලේස්ඩ් වෙන්නේ. එතකොට මේක තමයි මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකේ ප්‍රධානම හේතුව තමයි මීඩියන් නර්ව් එක ඩැමේජ් වෙන එක, කම්ප්‍රෙෂන් වෙන එක. ඒක කම්ප්‍රෙස් වෙන්න හේතුවක් තමයි මේ විදිහට මේ ලුනෙට් කියන බෝන් එක ඩිස්ප්ලේස් වෙන එක. හරිද? එතකොට මේ මම මෙතන දාලා තියෙනවා මේ කාපල් බෝන්ස් ගත්තාම අර ගොඩක් පොස්ටීරියලි පැත්තෙන් මේ ගොඩක් බ්‍රෝඩ් වෙන්නේ පොස්ටීරියලිට වඩා ඇන්ටීරියලි. හැබැයි ලුනෙට් එක එහෙම නැහැ. හරිද? ලුනෙට් එක නැතුව අනිත් කියන්නේ කාපල් බෝන්ස් අනිත් ඒවා ගත්තාම ගොඩක් වෙලාවට මේ ඇන්ටීරියලි තමයි ගොඩක් බ්‍රෝඩ් වෙලා තියෙන්නේ. හැබැයි ලුනෙට් කියන එක පොස්ටීරියලි තමයි බ්‍රෝඩ් වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි වැටෙද්දි ඒක ඩිස්ලොකේට් කියන්නේ ඒක ඩිස්ලොකේට් වෙන්නත් හේතුව ඒක. يعني කාපල් ආර්ච් එක බෑක්වර්ඩ්ස් මේ මූව් වෙනවා අපි වැටෙද්දි මේ අර කියන අර මේ පොස්ටීරිය පැත්ත කියන්නේ ඇන්ටීරියට වඩා පොස්ටීරිය පැත්ත බ්‍රෝඩ් හින්දා ගොඩක් වෙලාවට මේ ලුනෙට් එක ඩිස්ලොකේට් වෙනවා. ඒ කියන්නේ අනිත් බෝන්ස් වලට වඩා නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් කපල් බෝන්ස් තියෙද්දි අයි ලුනෙට් එක මේ විදිහට වෙන්නේ. අන්න ඒක තමයි හේතුව. හරිද? ඊට පස්සේ බෙනිට් ෆ්‍රැක්චර් කියලා තියෙනවා. මේක fracture of the base of the first metacarpal is called Bennett fracture. එතකොට මේකත් අර ෆූෂ් ඉන්ජරි එකකදී තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ මේ thumb එක ඔයාලගේ forced into semi-flexed position and cannot be opposed. opposed කියන්නේ අර මොකක්ද ඒක කියන්නේ පිළිමල් මට ඒක මතක නැහැ සිංහලෙන් මොකද කියන්නේ කියලා. අර ඔයාලට ටර්මිනොලොජි කරද්දි කියන්න තියෙන ඔපොසිෂන් කියන්නේ මොකද්ද? අන්න ඒ ටික. එතකොට cannot be ඒ කියන්නේ ඒක ඒ ඇක්ෂන් එක කරන්න බෑ මේ බෙනිට් ෆ්‍රැක්චර් එක බෙනිට් ෆ්‍රැක්චර් එක වුණාම. හරිද? එතකොට මේ ෆිස්ට් එකත් ඒ කියන්නේ ක්ලෙන්ච්ඩ් කරන්න බෑ. කියන්නේ අත්ත මෙහෙම මිට මොලව ගන්න බෑ. හරිද? ඒ ටික තමයි මේ බෙනිට් ෆ්‍රැක්චර් එකේ තියෙන. එතකොට ඔයාලට අර ටෙන්ඩන්ස් ගැන කියන්නේ අර මේ ටෙන්ඩන්ස් ගැන කතා කරද්දී ඔයාලට කියන්නේ නැති ටෙන්ඩන්ස් අර ඉන්සර්ෂන් වෙන විදිහක් තියෙනවා ඔරිජින් වෙන විදිහක් තියෙනවා. එතකොට මේ විදිහට දැන් මෙතන මේ විදිහට ෆස්ට් මෙටාකාපල් එකේ ෆ්‍රැක්චර් එකක් ආපුවාම ඒකට කනෙක්ට් වෙලා තියෙනවා මෙතන ඇබ්ඩක්ටර් පොලිසිස් ලොන්ගස් එකේ මසල් එකේ ටෙන්ඩන් එක. එතකොට මෙතනින් ගැලවෙනවා කියන්නේ මේක ටෙන්ඩන් එකෙන් මෙහෙට නැදිලා තියෙන්නේ. එතකොට ඒක පල්ලෙහාට යනවා. හරිද? එතකොට ඕකට තමයි මේ බෙනිට් ෆ්‍රැක්චර් කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක බොක්සර්ස් ෆ්‍රැක්චර්. මේක ගොඩක් වෙලාවට මේ බොක්සර්ස් ෆ්‍රැක්චර් කියන්නේම මේ ගොඩක් වෙලාවට බොක්සින් ප්ලේ කරන අයට ගොඩක් තියෙන එකක්. එතකොට මේකෙදි වෙන්නේ ෆිෆ්ත් මෙටාකාපල් එකේ ෆ්‍රැක්චර් එකක් වෙනවා. මෙටාකාපල් එකේ ෆ්‍රැක්චර් එකක්. හරිද? එතකොට මේක ඩිරෙක්ට් වයලන්ස් එකකින් වෙන්නත් පුළුවන්, ඉන්ඩිරෙක්ට් වයලන්ස් එකකින් වෙන්නත් පුළුවන්. එතකොට දැන් ඩිරෙක්ට් වයලන්ස් එකකින් වෙනවා කියන්නේ ඒක කෙලින්ම කියන්නේ අපි වැටෙනවත් එක්කම කෙලින්ම එතනම කියන්නේ ෆිෆ්ත් මෙටාකාපල් එකම ෆ්‍රැක්චර් වෙනවා. හැබැයි ඉන්ඩිරෙක්ට් වයලන්ස් එකකදී වෙන්නේ අපි වැටෙද්දි එතන ඩැමේජ් වෙනවා. හැබැයි ඒක ට්‍රාන්ස්මිට් වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ කියන්නේ ඒක ඩිස්ප්ලේස් වෙනවා මේ
කියන්නේ එක්කෝ දැන් මෙහෙම මෙටාකාපල්ස් වලින් නම් මෙහෙම කාපල්ස් වලට එනවා. හරිද? ඒක තමයි ඉන්ඩිරෙක්ට් කියන්නේ. කියන්නේ ඒක ඩිරෙක්ට් බලපාන්නේ නැහැ, ඉන්ඩිරෙක්ට් විදිහට තමයි බලපාන්නේ. එතකොට මේ විදිහට ඇවිල්ලා අර ඩිස්ලොකේෂන් එකක් වගේ වෙන්න පුළුවන්. දැන් මේ හරියට ආව කියන්නේ ලුනෙට් එකේ වගේ ඩිස්ලොකේෂන් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ ටික තමයි තියෙන්නේ මේ බොක්ෂස් ෆ්‍රැක්චර් කියන එකේ. එතකොට මෙතන ඔයාලට පැහැදිලිව පේනවා. මෙතන ෆිෆ්ත් මෙටාකාපල් එක මෙතන මේ ඩිස්ලොකේට් මේ ෆ්‍රැක්චර් වෙලා තියෙනවා. එතකොට ওই ටික තමයි ගොඩක්ම තියෙන්නේ ඔයාලට මෙතන කාපල් බෝන්ස් වලින් ඔයාලට වැදගත්ම ටික තමයි මේ ෆ්‍රැක්චර් එකේ ස්කැෆොයිඩ් එකේ ෆ්‍රැක්චර් එක බලපාන. අනිත් එක තමයි මේ ලුනෙට් එකේ ඩිස්ලොකේෂන් එක ඔයාලට වැදගත්. මොකද ඒකත් එක්ක තමයි මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක එන්නේ. මොකද කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට මේන් රීසන් එක මීඩියන් නර්ව් එකේ කම්ප්‍රෙෂන් එක උනාට මීඩියන් නර්ව් එක කම්ප්‍රෙෂන් වෙන්න පුළුවන් මේ විදිහට මේ ලුනෙට් කියන බෝන් එක ඩිස්ලොකේට් වුණා. ඒකට ඒ ටික වැදගත්. මොකද මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් ඉස්සෙල්ලා මං කිව්වා ඇනටොමිකල් ස්නෆ් බොක්ස් ඔය වගේ පොඩි පාර්ට් ටිකක් තියෙන ඒවා ගැන ඔයාලට හොඳටම තියෙන්න ඕනි අවබෝධයක් කොහොමද වෙන්නේ කියලා. එතකොට ওই ටික තමයි ඔයාලට රේඩියොලොජි පාර්ට් එකකින් කරන්න තියෙන්නේ. ඔයාලට ගොඩක් වෙලාවට මං කිව්වා වගේ හරි ස්පොට් වලදී තමයි මේවා එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ක්ලැවිකල් එකේ ෆ්‍රැක්චර් එකේම ඒවා කොමන් ඒවා ඉතින් අහනවා. එතකොට ෂෝල්ඩර් එකේ ඩිස්ලොකේෂන් එකේ ඒවා කොමන්. එතකොට ඒවා ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. අර අනිත් ඒවා නැතත්. ඒ කියන්නේ මේන්ම ටික මං කියවනේ නර්ව්ස් ඩැමේජ් වෙන ඒවා, ආර්ටරිස් ඩැමේජ් වෙන ඒවා ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ඒවා අර මසල්ස් එක්කත් රිලේටඩ් වෙන හින්දා සහ මසල්ස් වල ඊට පස්සේ ඇක්ෂන් වලට බලපාන. ඊට පස්සේ ඇක්ෂන් ටික හරියට කරගන්න බැරි වුණාම ඒවා ක්ලිනිකලි බලපාන. ක්ලිනිකලි ඒ විදිහට තමයි ඔය ලෙඩ තියෙන්නේ. ඔය වොක්මාන ඉස්කීමික් කන්ට්‍රැක්ෂන් එක ඊට පස්සේ බ්‍රීත් ඩ්‍රොප් එක ඔය ටික. එතකොට ඔය ටික තමයි රේඩියොලොජිකල් පාර්ට් එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාලට CT MRI එහෙම කොහොමත් නැහැ අපර් ලිම්බ් එකේ. එක්ස්රේස් තමයි ලොකුවටම තියෙන්නේ. එතකොට ඔයාලට හැබැයි හෙඩ් ඇන්ඩ් නෙක් කරද්දී ඊට පස්සේ තොරැක්ස් වලට යද්දී එහෙම තව තව කෑලි එකතු වෙනවා. ඒකට ඔය ටික තමයි තියෙන්නේ. මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියනවාද? මොනවා හරි ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන් දැන්. ප්‍රශ්න මුකුත් නෑ වගේනේ. හරි එහෙනම් ওই ටික තමයි ඔයාලගේ අපර් ලිම්බ් එකේ සම්පූර්ණ දැන් කරලා ඉවරයි. එතකොට ඔයාලට එකපාරට කරපුවාම බෑ කොහොමත් මේ අපිටත් ඒ කාලේ උගන්වපු මුල් දවස්වල තේරෙන්නේ නැහැ. ඔයාලට හිමීට බලන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ පාර්ට්ස් විදියට දැන් අපි කුප්පි කරපු පිළිවෙලක් තියෙනවානේ. ඔස්ටියෝ පාර්ට් එක, ඊට පස්සේ මසල් ටික, ඊට පස්සේ බ්ලඩ්, ඊට පස්සේ නර්ව්ස් ටික, ඊට පස්සේ අන්තිමට දැන් මේ රේඩියොලොජි කියන ඒවාම ලොකුවට ඉම්පැක්ට් එකක් නැහැ. අර ස්පොට් එකකට වගේ පොඩි කැලලක් ආවොත් තමයි අර ටික පිළිවෙලකට බලන්න ගන්න. එතකොට තමයි මේ ඔයාලට අර ෆ්ලෝ එකක යන්න පුළුවන්. එතකොට නැත්තම් අර එක එක්කෙනාට එක එක විදියටත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරු ඉන්නවා හෑන්ඩ් එක පටන්ගෙන කියන්නේ හෑන්ඩ් එක ඊට පස්සේ ෆෝආර්ම් එක ආර්ම් එක විදියට ඉවර කරනවා. සමහරු ඉන්නවා සම්පූර්ණ අපර් ලිම්බ් එකේම බ්ලඩ් සප්ලයි එක බලනවා. ඊට පස්සේ නර්ව් සප්ලයි එක බලනවා. බ්‍රැකියල් ප්ලෙක්සස් ඒ ටිකත් එක්ක ඊට පස්සේ මසල්ස් ටික කොහොමද බලනවා. ඒ විදිහට කියන්නේ විදි දෙකක් තියෙනවා. ඔයාලට ලේසි විදිය අඳුරගෙන කරන්න ඒ විදිය තමයි මේ එන හොඳම. නැත්තම් මම නම් කරේ අර වෙනම බ්ලඩ් සප්ලයි එකක් ගත්තාම මුළු බ්ලඩ් සප්ලයි එකම බලනවා. ඊට පස්සේ නර්ව් සප්ලයි එක බලනවා. නැත්තම් ඔයාලට අර විදිහට සෙපරේට් කරන්නත් පුළුවන්. ආර්ම් එකට මෙහෙමයි, ෆෝ ආර්ම් එකට මෙහෙමයි, හෑන්ඩ් එකට මෙහෙමයි කියලා. ඒ ටික තමයි තියෙන්නේ. එතකොට අද අපේ අපර් ලිම්බ් කුප්පි ටික ඉවර වෙනවා. ඔයාලට හෙට ෆිසියොලොජි පටන් ගන්නවා. මුකුත් ප්‍රශ්න නෑ නේද ඔයාලට? ප්‍රශ්න නෑනේ. chat එකේ හරි. හරි එහෙනම් මේක පොඩි වෙලාවක් කරේ සමනින් පැයයි විනාඩි 15ක් විතර. හරි එහෙනම් thank you හැමෝටම හොඳට වැඩ ටික කරන්න.